කුරුණෑගලට මේ මෑත ඉතිහාස අවුරුදු 30ක ඉතිහාස කාලය ඇතුලේ බයෝ වලින් අයිලන්ඩ් ෆස්ට් කියලා රෑන්ක් එකක් ඇවිල්ලා නැහැ. ඒතර මේ මලියදේව බාලිකා විද්‍යාලයට ඉතාම සතුටු වෙන්න පුළුවන් මොහොතක්. කොයි පළාතේ වුණත් අයිලන්ඩ් ෆස්ට් කියලා කියන්නේ ඇත්තටම මේ දරුවා දක්ෂයෙක්. ඒක අපි නිහතමානීව පිළිගන්න බෑ. තියුණු තරඟයක පළමු වෙනියා. ලේසි පහසු ඇචීව්මන්ට් එකක් නෙවෙයි. මේ අවුරුද්දේ මෙඩිසින් යන්නේ අපේ රටේ සඳිතිගෙන් ඉඳන්. ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්. හරි. එහෙනම් විස්තර ටික දැනගන්න. මුතු පිරිසකින් අවසරයි නංගි මල්ලි මං සඳිති නිම්හාරා මලියදේව බාලිකා විද්‍යාලයේ ඒ 3යි අයිලන්ඩ් ෆස්ට්. ඉතින් මං බයෝ මුතු පිරිසකේ තමයි ආවේ. සර් ඉතින් අපිට ඇත්තටම හොඳට ඉගෙනුවා. තියරි පාර්ට් එක කිසිම අඩුවක් නැතුව හොඳටම කරලා දුන්නා. ඒ වගේම සර්ගේ පේපර් ක්ලාස් එකෙන් අර ඒ පේපර් එකට ලියනකොට තමයි අර ප්‍රශ්නකට උත්තරයක් ලියන්න ඕනේ කොහොමද කියන එක ඒක ප්‍රැක්ටිස් උනේ. අර නිතරම අහන ප්‍රශ්නේම මං සෑහෙන පාරක් උත්තර ලියලා ඇති. මං මුලින්ම සර්ගේ තමයි ආවේ. වෙන කාගේවත් ගිහිල්ලා නැහැ. ඉතින් සර්ට බොහොම ස්තුතියි මේ ජයග්‍රහණය ලබා ගන්න උදව් කරාට. ඉතින් මම ඔයාලටත් දවසක හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අඩුවෙන්ම කතා කරලා වැඩියෙන්ම වැඩ කරපු ළමයා. ඉතින් අපේ දියණියට ආදරණීය දියණියට මොකද මේක විශේෂ කුසලතාවයක්. මම හැම වෙලේම කිව්වේ ඒකයි. සඳිති කුරුණෑගලට ගෙනාව කප් එක කොච්චර විශාල එකක්ද කියලා සඳිති දන්නේ නැති තරම්. ඒ හින්දා ඒ පමණ වූ විශිෂ්ට දක්ෂතාවයක් දක්වපු සඳිතිට අපි ආයෙම සද්දෙනත් පුඩියක් ගාලා අනාගතයට සුබ පතමු. හොඳයි. දැන් මේ ප්‍රතිඵලයට දායක වෙච්ච දෙමව්පියෝ ඒ දරුවන්ගේ දෙමව්පියෝ අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා, පින් දෙනවා, ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ දරුවට පුංචි කාලේ ඉඳන් උගන්වපු සියලු ගුරුවරු, පාසල් ගුරුවරු, ටියුෂන් ගුරුවරු අපිට ભેදයක් නැහැ සියලු ගුරුවරු. ඒක කාටවත් අනි ක්‍රෙඩිට් එකක් විදිහට යන එකක් නෙමෙයි. මේ දෙගොල්ල සාමූහිකව ගත ජයග්‍රහණයක් නේ. දායක වෙච්ච සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.